දරුවනේ ඔයාලා පිළිගත්තත් නැතත් දූලට විවාහ වෙන්න කර්මානුරූපව පිරිමියෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ. පුතාලට බිරිඳක් විදිහට කර්මානුරූප කෙනෙක් පහළ වෙලා ඉන්නේ. ඔයාලා කොච්චර එක එක්කෙනාත් එක්ක යාළු වෙලා හිටියට කතා බහ කළාට මැසේජ් කළාට කර්මානුරූප කෙනා ගානට සෙට් වෙනවා විවාහයට. ඒ කර්මානුරූපව Tamanට උරුමකාරයා හෝ උරුමකාරිය මුණ ගැහෙන්නේ එක්කෝ සැප විඳින්න එක්කෝ දුක් විඳින්න. Tamanne විඳවන්න ඕන විදිහට ගානට ගෙනා සෙට් වෙනවා. ඒකට Taman උත්සාහ කළත් නොකළත් ඒවා ගානට සෙට් වෙනවා. දැන් අද O level වලට කලින් A level වලට කලින් උපාධිය ගන්න කලින් ගෙයක් දොරක් හදා ගන්න කලින් රස්සාවක් ගන්න කලින් ඔකෝටම කලින් කලබල වෙනවා කෙල්ලෙක් යාළු කරගන්න. එහෙම නැත්නම් කොල්ලෙක් හොයාගන්න පුදුම කලබලයක්. හරියට මේ කොල්ලෝ කෙල්ලෝ මේ ලෝකෙන් වඳ වෙනවා වගේ එකක්. දරුවනේ ඔයාලා පිළිගත්තත් නැතත් දූලට විවාහ වෙන්න කර්මානුරූපව පිරිමියෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ. පුතාලට බිරිඳක් විදිහට කර්මානුරූප කෙනෙක් පහළ වෙලා ඉන්නේ. ඔයාලා කොච්චර එක එක්කෙනාත් එක්ක යාළු වෙලා හිටියට කතා බහ කළාට මැසේජ් කළාට කර්මානුරූප කෙනා ගානට සෙට් වෙනවා විවාහයට. ඒ කර්මානුරූපව Tamanට උරුමකාරයා හෝ උරුමකාරිය මුණ ගැහෙන්නේ එක්කෝ සැප විඳින්න එක්කෝ දුක් විඳින්න. ඔයාලගේ ජීවිතේ ඉහළට යන්න ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න බලන්න. සමහර පුතාලා මම දන්න සමහර ළමයි ඉන්නවා. ඒ ළමයි ඔය පාසල් ජීවිතයේ ආදරය නිසා ඉගෙන ගන්නවා කඩාකප්පල් කරගෙන ජීවිතේ අපායක් කරගන්නවා.